සුබ දවසක්. ඔන්න ඉතින් අද මං අරන් ඇවිල්ලා තියෙන්නේ ගෙදර ඉතුරු බත් තියෙනවා නම් හදා ගන්න පුළුවන් රසම රස තෝස් එකක්. ඉතින් මේ තෝස් එක බත් වලින් හැදුවම හරිම රසයි. ඉතින් මම මේකට බත් වලට පාන් පිටි දාලා තමයි මේ තෝස් එක හදන්නේ. මාරම රස තෝස් එකක්. ඉතින් ඔයාලත් ගෙදර ඉතුරු බත් තියෙනවා නම් ආයෙ විසි කරන්න එපා. මේ විදියට මේ වගේ තෝස් එකක් හදලා ඔයාලත් කාලා බලන්න හරිම රසයි. කවදාවත් ඔයාලා ආයෙ බත් විසි කරන එකක් නෑ. ඉතින් එහෙනම් අපි බලමු මේ තෝස් එක හදාගන්න මොනවද අපිට ඕන කරන්න කියලා. ඉතින් අපිට ඉතින් මේකට ඕන වෙන උයපු බත්, ඒ වගේම පාන් පිටි, පොල් කිරි හෝ වතුර, ලුණු ඕන වෙනවා. ආයෙ ටෙම්පරාදුවක් දාගන්න ඕනේ. ওই ටික තමයි අපිට මේ තෝස් එක හදාගන්න ඕන වෙන්නේ. මුලින්ම අපි බත් ටික බ්ලෙන්ඩර් කරගෙන ඉමු. ඉතින් මම මෙතන බත් අඬු කෝප්ප 2ක් විතර ගත්තා. ඒක මම මේ විදිහට හොඳට බ්ලෙන්ඩර් කප් එකට දාලා පොල් කිරි චුට්ටක් දාලා හොඳට බ්ලෙන්ඩර් කරගන්නවා. පොල් කිරි හරි වතුර හරි ඔයගොල්ලෝ දාන දෙයක් වැඩි කරගන්න එපා. ටික ටික දදා බ්ලෙන්ඩර් කරගන්න. නැත්නම් බත් ඇට හොඳට බ්ලෙන්ඩර් වෙන්නේ නැහැ. ටික ටික දදා බල බ්ලෙන්ඩර් කරන්න. මෙන්න මේ විදිහට හොඳට ක්‍රීම් එකක් වගේ බ්ලෙන්ඩර් වෙලා තියෙන්න ඕනේ. ඊට පස්සේ මම මේ බ්ලෙන්ඩර් කරගත්තු ටික භාජනයකට මේ විදිහට දාගන්නවා. සාමාන්‍යයෙන් මම බත් කෝප්ප පුරවල 2ක් විතර ගත්තේ අඬු කෝප්පෙන්. ඒකට මම පාන් පිටි ග්‍රෑම් 300ක් විතර දානවා. ඒවා ප්‍රමාණවල් වෙනස් වුණාට කිසි ප්‍රශ්නයක් නැහැ. බත් වැඩි වුණා, පාන් පිටි වැඩි වුණා කියලා මේක ප්‍රශ්නයක් නැහැ. මේ දෙක සමානව අරන් වුණත් හදන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට පාන් පිටි ටික දාලා අවශ්‍ය ප්‍රමාණයට ලුණුත් දාලා ඉතුරු කිරි ටිකක් දාගන්නවා. පොල් කිරි තියෙනවා නම් දාන්න. මට පොල් කිරි මිරිකපුව තිබ්බ නිසා මම මේකට එකතු කරා. නැත්නම් ඔයාලා මේක වතුරෙන් අනා ගන්න. ඉතින් මේක මේ විදිහට හොඳට ඉතුරු හරියට වතුර දාලා මේ විදිහට මම අනා ගන්නවා. මේ බැටර් එක ගොඩාක් උකුත් නැති, ගොඩාක් දියාරුත් නැතුව බැටර් එක හරියට හදාගන්න. ඉතින් මේ මිශ්‍රණයට ඔයාලට තියෙනවා නම් ගෙදර ආප්ප සෝඩා තේ හැඳි කාලක් විතර එකතු කරන්න පුළුවන්. මම තිබ්බ හින්දා චුට්ටක් එකතු කරා. මේක එකතු කරාම හොඳට පිපිලා එනවා මේ බැටර් එක. නැත්තම් ඒක කිසි ප්‍රශ්නයක්වත් නැහැ. ඔයාලා වතුරෙන්ම අනා ගන්න. ඕන නම් මේකට පොල් වතුරෙන් අනා ගන්නත් පුළුවන්. ඔයාලා කැමති විදියකට ඒක කරන්න. මේක හරිම රසයි. මේ බත් දාලා මේ තෝස් එක හැදුවාම හරිම රසයි. හරිම පදමට එනවා. හොඳට තෝසේ පදමටම මේක එනවා. මම අර කලින් කියලා දුන්න ඉදියාප්ප පිටි වලින් හදපු තෝස් එකට වැඩියත් රසයි මේක. ඉතින් ඔයාලා ඒකත් හදලා බලන්න. ඒ වගේම ඉතුරු බත් තියෙන දවසකට මේ තෝස් එකත් හදලා අනිවාර්යෙන් ඉතින් මට කමෙන්ට් එකක් දාන්න හදලා කොහොමද රසද කියලා. අනිවාර්යෙන් මේක රසයි. ඔයාලත් ඉතින් මේක try කරලා බලන්න. ඊට පස්සේ මම මේකට ටෙම්පරාදුව දාගන්නවා. මේ විදිහට තෙල් ටිකක් ලිපේ තියලා බෑට ටිකක්, කරපිංච ටිකක්, වියලි මිරිස් කරා ටිකක් දාලා මේ ටික චුට්ටක් බෙදෙනකොට බීලුණු භාගයක් විතර මම කපලා දානවා. ගෙඩියකින් භාගයක් විතර. ඊට පස්සේ මේක හොඳට රන්වන් පාට වෙන මේ ලුණු ටික බෙදුනහම අපි මිශ්‍රණයට දාලා කලවම් කරගන්න තමයි තියෙන්නේ. ඔයාලගේ තැටිය එහෙම ගැලවෙන්නේ නැහැ කියලා හිතනවා නම් ඔයාලට බිත්තරයක් වුණත් මේකට එකතු කරගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් දැන් මෙන්න මේ විදියට ටෙම්පරාදු වුණාට පස්සේ අපි මේක තෝස මිශ්‍රණයට එකතු කරමු. දැන් මේක දාලා හොඳට අපි කලවම් කරගන්නයි තියෙන්නේ. මේ විදියට මේ පදමට මේ බැටර් එක තියෙන්න ඕනේ. ඔයාලට දියාරු වැඩි කියලා වගේ හිතෙනවා නම් තව පාන් පිටි චුට්ටක් එහෙම දාගන්න පුළුවන්. දැන් තියෙන මේ වගේ තෝසේ හදාගන්න පෑන් එකට හරි තැටියට හරි මේ විදියට දාලා ලිපේ තියලා තියන්න. එක පැත්තක් පිච්චෙනකන් ඉන්න. ඔයාලට ඕන නම් මේක වහගන්නත් පුළුවන්. එක පැත්තක් පිච්චුණාට පස්සේ අනිත් පැත්ත දාලා තෝස් එක බා ගන්න තමයි තියෙන්නේ. බලන්නකො මේකේ හොඳට මේ වගේ මේ බලන්න බුබුලු දාලා හිල් වගේ හොඳට එනවා. මේ බත් දැම්මහම මම ආප්ප සෝඩාක් දැම්ම හින්දා හොඳට මේක පිපිලා තියෙන මේ මිශ්‍රණේ. ඉතින් ඔයාලත් වෙනදා බත් විසි කරනවා නම් ගෙදර ඉතිරි බත් අනිවාර්යෙන් හදලා බලන්න මේ රෙසිපි එක. ඉතින් අපිට කෑම ගොඩාක් නාස්ති කරන්න ඕනේ මේ වගේ දේවල් අපිට හදාගත්තාම ඉතින් අපිට ඇත්තටම රසට කන්නත් පුළුවන්. අනිවාර්යෙන් ඔයාලා මේ තෝස් එක හදලා මට කමෙන්ට් එකක් දාන්න කොහොමද කියලා. මේ බලන්න දැන් මේ දෙපැත්තම හොඳට පිච්චිලා තියෙන්නේ. දැන් මම මේක බා ගන්නවා.
ඉතින් ওই විදියට ඔක්කොම තෝසෙ ටික ඔයාලට හදා ගන්න පුළුවන්. ඉතින් මේ තෝස් එක කන්න ඔයාලට තෝස් එක කන ඕනම කරි එකක් එක්ක මේක කන්න පුළුවන්. මේකට මම පොල් කිරිත් දාගත්තු හින්දා මේක හරිම රසට තියෙනවා. පොල් කිරි නැත්තත් මේක මම වතුරෙනුත් හදලා තියෙනවා. මේක ගොඩක් රසයි. ඉතින් මේ තෝස් ටික ඔක්කොම මේ විදියට අපිට හදා ගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලත් මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරගෙනම යන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඔයාලත් මගේ videos එහෙම බලලා කෑම හදනවා නම් මට comment එකක් දාන්න. ඒ ඔයාලගේ වටිනා comment එක මට ලොකු ශක්තියක්. ඉතින් එහෙනම් මගේ recipe වලට කැමති ඔයාලා හැමෝම channel එක subscribe කරලා like එකක් comment එකක් දාන්න. ඉතින් එහෙනම් අද දවසට මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.